කමත්තස්සේ නාම චත්තාරෝ අපාය සකගේ සදිසා. ප්‍රමාද වූ පුජ්‍යලයාට සතර අපාය තමන්ගේ සිය නිවස වගේ. ඒ තරමට සංසාර ගමන අති දීර්ඝයි. ඒ දීර්ඝ වූ සංසාරයෙන් නොවින්ද සැපක් නැහැ, නොවින්ද දුකක් නැහැ. යම් සැපයක් ලැබුවා නම් ඒකත් తాවකාලිකයි. සදාකාලික සැපයක් තුන් ලෝකෙකවත් නැති නිසා අපේ සරුවක්ඥන් වහන්සේ විශේෂ අසංඛ්‍යය කල්පලක්ෂය සිටම පාරමී සම්භාර පුරාගෙන ඇවිල්ලා ලෝතුරා බුදුනේ සදාකාලික සෝය තමන් ආબોධ කරගෙන ලෝවැසි ජනතාවට ආબોධ කරනු පිණිසයි. එනිසා සරුවක්ඥන් වහන්සේගේ දේශනේ සඳහන් වෙනවා නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨක්කර තීනිපදා සම්බුද්ධේන පකාසිතා. ලෝවැසි ජනතාව සිල්ලුතුන් කරන්න තථාගතයන් වහන්සේ පහළ වුණා නෙමෙයි. ලෝවැසි ජනතාව දෙව්ලොව බඹලොව උත්පත්ති ලබා දෙන්න පහළ වුණා නෙමෙයි. අකුරු 8ක් ඇති පද 3ක් ආબોධ කරවන්නටයි තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ. අකුරු 8ක් ඇති පද 3 තමයි අනිච්චං දුක්ඛං අනාත්තා කියන මේ පද 3. අනිච්චං කියන කොට අකුරු 3යි. දුක්ඛං කියන කොට අකුරු 2යි. අනාත්තා කියන කොට අකුරු 3යි. සියල්ල අකුරු 8යි. මේ අකුරු 8 පද 3 හරියට තේරුම් ගත්තා නම් තුන් ලෝකේම ආબોධ කරගත්තා වෙනවා. තුන් ලෝකයට ඇති සියලුම හිත ඇති හිත නැති සංස්කාර ධර්ම මේ පද 3ට යට. සෑම සංස්කාරයක් ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. මේ කියන தත්ත්වය ආબોධ කරගත්තා නම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයට පියනගන්න ලැබෙනවා.